ඉතින් පුංචි යාළුවනේ කොහොමද ඔයාලට? අදත් ඔන්න ඉෂුනන්දගේ ලස්සනම කතාවක් අරගෙන මං ඇවිල්ලා ඉන්නවා ඕගොල්ලොන්ව හම්බෙන්න. අද මම ඕගොල්ලන්ට කියන්න යන්නේ ඉෂුනන්ද ලියපු අසේලියාගේ කතාව. අසේලියාගේ කොණ්ඩ පාලම. එහෙනම් කට්ටිය මාත් එක්ක කතාව අහන්න ලෑස්ති වෙන්න. අසේලියා කියන්නේ ලස්සනම ලස්සන ගෑනු ළමයෙක්. ඒ ගෑනු ළමයාට දිගම දිග කොණ්ඩයක් තිබුණා. ඒ කොණ්ඩේ කොච්චර දිගද කියනවා නම් අසේලියා ඇවිදිද්දී අසේලියාගේ කොණ්ඩේ බිම දිගේ එයා පස්සෙන්ම ගල් උඩින් පුංචි පුංචි ගස් උඩින් ඇදිලා යනවා. කුරුල්ලෝ, ලේන්නු පැටව්, හා පැටව් හරිම පුදුමයෙන් මේ කොණ්ඩේ දිහා බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට අසලියාගේ කොණ්ඩේ උස්සගෙන යන්නත් චූටි ලේන් පැටව් හා පැටව් පොරනවා. හැමදාම අසලියා උදේට නැගිට්ටම ලේන්නු හා පැටව් දුවගෙන එනවා අසලියාගේ කොණ්ඩේ පීරන්න. ඒගොල්ලෝ හරිම ආසයි අසලියාගේ කොණ්ඩේ ලස්සන මල් ගහලා හැඩ බලන්න. ඉතින් ඔන්න දවසක් මෙහෙම සෙල්ලම් කර ඉන්නකොට එක ලේන් පැංචෙක් ගොඩක් දුකින් ඉන්නවා අසේලියා දැක්කා. ඉතින් එයා ඒ ලේන් පෙටියගෙන් ඇහුවා ඇයි ඔයා දුකින් ඉන්නේ කියලා. ලේන් පෙටිය අඬ අසේලියාට විස්තරේ කිව්වා. අනේ අසේලියාගේ අපේ ගෙදර තියෙන්නේ අර අල්ලපු ගෙදර අඹ ගහේ. එතනට යන්න නම් අර ඈත තියෙන peer ගහේ උඩ මත්තට ගිහින් හයියෙන් පනින්න ඕන. ඊයේ අපේ තාත්තා ලොකු බඩු මල්ලක් උස්සගෙන peer ගහේ ඉඳලා පනිද්දි බිමට වැටිලා අල්ලපු ගෙදර ටිකී පූස්තඩිය එයාව අල්ලගෙන හරිම අමාරුවෙන් තමයි බේරිලා ආවේ. දැන් අපේ තාත්තගේ එක කකුලක් කැඩිලා එයාට ඇවිදින්නත් බෑ. එහෙම ගියපු ලේන් පෙටියා හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒ කතාව අහපු අසලියාට ගොඩාක් දුක හිතුණා. ඉතින් එයා ලේන් පැටිය වඩාගෙන ඔළුව අතක ගා කල්පනා කරන්න වුණා. එහෙම කල්පනා කරපු අසලියාට මොකද හිතෙන්නේ නැත්තේ? ටික වෙලාවකින් අසලියාට හොඳ අදහසක් හිතට ආවා. එයා ගෙට දුවලා ගිහිල්ලා එයාගේ අම්මගේ රෙදි කපන කතුර අරගෙන ආවා. යාළුවනේ ඉක්මනට ඔයාලා මගේ කොණ්ඩේ එක කරලකට ගොතන්නකෝ. එහෙම කියලා අසේලියා හරිම සතුටින් ලේම් පැටවුන්ටයි හා පැටවුන්ටයි එයාගේ කොණ්ඩේ එක කරලකට ගොතන්න දුන්නා. ඉතින් එයාලා අසේලියාගේ කොණ්ඩේ දිගටම ගෙතුවා. ඉතින් අසේලියා ඊට පස්සේ එයාගේ ගොතපු කොණ්ඩේ කපලා අන්තිම කෙලවර අර ලේන් පෙටියගේ ගෙදර ගාව ගැට ගහලා අනිත් කෙලවර peer ගහේ ගැට ගැහුවා. ඒක දැක්ක ලේන් පැටවුන්ට හරිම සතුටුයි. ඉතින් එයාලා සතුටින් අසේලියාගේ කොණ්ඩ පාලම දිගේ එහාට මෙහාට දෙව්වා. හා පැටව් කැලේට දුවලා ලස්සන මල් ගොඩක් ගෙනල්ලා අසේලියාගේ කොණ්ඩ පාලම තවත් ලස්සන කළා. ඉතින් අසේලියාට හරිම සතුටුයි. එයාත් ලේන් පැටව් එක්ක සතුටින් උඩ පැන සෙල්ලම් කරන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ අසේලියාගේ අම්මයි තාත්තයි මොකද්ද මේ කලබලේ බලන්න ගෙදරින් එළියට ආවා. ඉතින් අසේලියා කරපු මේ හොඳ වැඩේ දැකලා එයාගේ අම්මටයි තාත්තටයි හරිම සතුටුයි. මගේ හොඳ දුව එහෙම තමයි. අපි අසරණ අයට හැම වෙලේම උදව් කරන්න ඕනේ. එහෙම කියලා අසේලියාගේ තාත්තා අසේලියාව වඩාගත්තා. ඉතින් යාළුවනේ ඔයාලත් අසේලියා වගේ වෙන්න. ඔයගොල්ලන්ට පුළුවන් හැම වෙලාවෙම තව කාට හරි උදව්වක් වෙන්න බලන්න. කොහොමද ඉෂුනන්දගේ කතාව? ලස්සනයි නේද? ඉතින් ඉෂුනන්දගේ කතාව අරන් ආපු මම සචිත් අයියා. එහෙනම් ආයෙ දවසක ඉෂුනන්දගේ ලස්සන කතාවකින් හම්බෙමු. ගිහින් එන්නම්. ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න.